එන්න අපි කිරි දාණය සකස් කරමු. මේ කිරි දාණය හදනකොට මේ කැවුම් වලට පැණි හොඳට උතුරන්න උණු කරන්න ඕනේ. මේකට සාමාන්‍යයෙන් පැණි සාමාන්‍යයෙන් උතුරගෙන එනකොට හපිටි ටික දාලා මෙන්න මේ ආකාරයට හොඳට අර කවලම් කරන්න ඕනේ. ඒ අතර තව පාන් පිටි ටිකක් චුට්ටක් විතර දැන් මම මේකට පිටි කිලෝ 4ක් ගත්තා නම් පාල් 4ක් ගත්තා නම් ওই පිටි 500ක් විතර වගේ චුට්ටක් දානවා. දාලා ඉවරලා ඒක ඉවර වෙනකොට හොඳට තැම්බෙනකොට පෝල් තෙල් ටිකකුත් ඒකට දාන්න ඕනි. දාලා හොඳට නිවෙන්න තියන්න. දැන් ඔන්න කිරි එකත් අපි හදන්නයි යන්නේ. දැන් ඉතින් රෑ වෙලා අපි කිරි එකත් ඔන්න හැදුවා. කිරි එක හදනකොටත් ඔය විදිහට ගොඩක් කිරි හොඳට කිරි හදන්න කිරි පාටට හොඳට කිරි එක අපි හදා ගන්න. ඕවා තනියම මම තමයි හදන්නේ. හැමදාම ඕවා යොදන්නේ වටේ ආවට ඉන්න හරිය ශාන්ත කට්ටිය හැමෝම පුළුවන් අයට මං කියන අය ඇවිල්ලා උදව් කරනවා. ඉතින් මං අවුරුද්දක් පාසා දෙනවා මේ මම මේක කියන්නේ දරුවෝ බාර කරන්න මේ දරුවන්ට කරදර වැඩි පත්තිනි අම්මට බාර කරන්න කිරි දානය සකස් කරලා දෙන්න මම නම් අවුරුද්දක් ගානේ සකස් කරලා දෙනවා මේක මහා ලොකු දෙයක් නෙමෙයි මිනිස්සු බොරු බය වෙලා දඟලනවා මේ කිරි දානය සකස් කරගන්නකොට ඒවා ඉතින් ගෞරවයෙන් කරන්න ඕනේ එහෙම තමයි ඉතින් මාස් මාළු වලින් තොර වෙලා ඉතින් අර මොනවද මත්පැන් වලින් තොර වෙලා ඒවා ඉතින් කරන්න ඕනේ ඒවා මහා විදියට කරපු මිනිසුන්ට ඒ අහමඟට ගන්න ගෙදර අම්මට පුළුවන් බැරි නෑ හැම කෙනෙක්ම මේ තමන්ගේ ස්වාමියාව යහමතට ගන්න මේ මෑණියන් හරහා ඇත්තටම පුළුවන් ඒ හින්දා උතුම් මෑණියම්ම මහා පත්තිනි අම්මා විශ්වාස කරගෙන මේ දානවා දෙන්න දරුවෝ බාර කරන්න තමන්ගේ ස්වාමියාව උන්වහන්සේට ආරක්ෂා කරලා දෙන්න කියන්න ගෙදර ආරක්ෂා කරගන්න කී කරලා දෙන්න කියලා කියන්න වරදින්නේ සියලු කාන්තාවන්ට මම මේ කියන්නේ අම්මලා මේගොල්ලෝ අනිවාර්යෙන් පත්තිනි අම්මට බාර කරන්න දරුවන්ට හරි කරදර නෙමේ කාලේ ඒ හින්දා මම හැමදාම කියනවානේ පෙනෙන දේවල් අඩුයි පෙනෙන දේවල් අඩුයි නොපෙනෙන දේවල් වැඩි. ඒ කියන්නේ 75%ක්ම නොපෙනෙන අඳුරු බල ශක්තිය තියෙන. ඉතින් ඕවා ක්‍රියාත්මක කරනවා දරුවන් විනාශ වෙනවා, ගෙවල් විනාශ කරනවා, මනසවල් හැම වෙලේම මිනිසුන්ට ලෙඩ ඕවා සුව කරගන්න කාන්තාවන් මේවට මුල් වෙන්න. දරුවන්ව තමන්ගේ ගෙදර ආරක්ෂා කරගන්න උතුම් පත්තිනි අම්මගේ පීඨ අනිවාර්යයෙන්ම සියලු දෙනාටම තියෙනවා. උන්වහන්සේ මතු පුදුවන පත්තිනි අම්මා මම අවුරුදු ගානේ හැම අවුරුද්දක් ගානෙම මං කොහොම හරි පත්තිනි අම්මට දානේ සකස් කරලා දෙනවා. ඉතින් ඔයාලත් මේවා කරන්න. මේවයින් ඔයගොල්ලන්ට ශාන්තිය ලැබෙනවා. මං ඒකමයි මේ ඔයාලට කියන්නේ. හැමදාම මේ වගේ දේවල් මේවා මං දන්නේ බය වෙන්න එපා. අනේ ගෞරවයෙන් කරන්න වරදක් වුණා සමාව දෙනවා.